Hey, what's up guys? My name is Disharat Lodewal දෙනවා මේ vlog එකක්. ඉතින් අද අපි යනවා මේ තියෙන පන්සලකට. මම තාම ගිහිල්ලා නැහැ හැටද කවදාවත් ගිහුනේ නැති පන්සලක්. ඉතින් මේක ඉතින් මොනවද වෙන්නේ කියලා බලමු. මේ පන්සලේ කියන්නේ මේක දැන් මේ හෙට තියෙන වෙසක් එක. කොරියාවට වෙසක් එක හෙට හරියට ඒ කියන්නේ මැයි 5 කියන්නේ වෙසක් දවස. ඉතින් පන්සල් වල ගොඩක් කට්ටිය කියන්නේ වෙසක් කූඩු වගේ ලස්සනට හදලා තියෙනවා. බලමු ඉතින් guys අපි ගිහිල්ලා අපි සෙට් එකේ අද ඉන්නවා සීරියා ජනයා සෝෆියා අද ඉන්නවා අපේ සෙට් එකේ සමිදුව ඉන්නවා නීරෝ ඉන්නවා ඉන්දිකා ඉන්නවා අලුතෙන් අපි අලුත් දෙන්නෙක් ඉන්නවා මම ඉන්නවා කලරය ඉන්නවා අපි 7 දෙනෙක් වෙනවා ඉතින් guys අපි යන්නේ එහෙනම් අපි සෙට් එකේ වීඩියෝ එකෙන් සාදුකාරයක් දෙන්න සා ඉතින් guys අපි කන්න නැවතුම අවස්ථාවේදී තාව ගෑ ඔන්න ඉන්දිකයිය බොනවා ෆැන්ටා එක මොනවටද ඔයාලා කන්නේ කිම්පප් නීරෝ යා කට වැහුණනේ කිම්පප් නෑ එතන ඉඳන් 10 කිලෝමීටර් 10ක් විතර යන්න දෙනවා ඉතල අයියා වන්දනා ගමනක් ගියා වගේද සුදුට සුදු යදෙන කට්ටිය guys යා සුදු කොක්කෝ වගේ මං අපි විතරයි මම අලු පාට යා කොළ කලන යා කොළ කට්ටිය සුදු පාට අදන කලනයි ඉන්නවා guys පට්ට ලස්සන view එකක් තියෙනවා හරිද වෙන්නන්න beach එක මම හිතන්නේ පේන්නේ නැති වෙයි වතුර ඒ ටික දෙනවා මම හිතන්නේ වලට ඈ ඒකට හරි මේ බින්දුකුත් සෙට් කරලා අවුලක් බින්දුකුත් දැවුනේ ඒකට ඔය කියන්නේ ලයිව් එකේ තමයි බලන් ඉන්න පස්සේ කියන්නේ guys කැලෑ පාරක් තියෙන්නේ එහෙනම් guys ඉතින් අපි ආවා ඒක නේද බඩ ගන්න මොකද්ද කිව්වේ බඩ ගන්න තියෙන්නේ ඔව් අපිත් ඒක දැන් අර මන්දර ගෑ යන්න හදන්නේ පොඩ්ඩක් ඉන්න කන්න පෙන්නන්න එච්චර සූම් වෙන්නේ නැහැ හැබැයි ඕන්න කන්දුට මුදුනේ කයිසර කළු ගෙඩියක් තියෙන කල් ගෙඩිය එන්න දෙන්න ගන්න ඕනේ කියලා හරි ඉතින් පන්සල වලට දෙන ගයිස් ඉන්නේ කලකින් හදපු පන්සලක ඉතින් කල තමයි කියන්නේ ඒක නරක හිතකින් කිව්ව එක නෙවෙයි ඉතින් ඒක නෑ කැලේට යනකොට හරියද ඔක්කොම යන ඔක්කොම ඕම දැන් කොහොමද YouTube එකට දාන්නේ අපි ලස්සන කො ආව් සුදු වටවෙස් සුදු ගවුමේ ඇයි මා සුදු තමයි දාපේ ලස්සන නැත්ත අවුස් සුදු ගවුමේ ඇයි මඩ ගෑවුනේ කොල්ල සංග්ලාස් දාගෙන උලන්නේ නේද? කොල්ලන් නම් අවුලන්නේ නැහැ පන්සල් කියන්නේ නේ. මේක අර බුදුහාමුදුරුවෝ කියලා තියනවා නේද අර චේතනාව වටින්නේ නේ. චේතනාව තමයි වැදගත් වෙන්නේ. ටටා නීරෝ අයියා. ඒක ලස්සනයි හොඳේ. කිට ඔක්කොම ගන්න. ලස්සනයි මොනවද එන්න සමිදු අයියේ යා මෙහෙමද තියෙන්නේ ගයිස් මේ කන්ද තියෙන්නේ හරියද මෙහෙම නෙවෙයි පොන්න බලද්දි මෙහෙම නෙවෙයි තමයි මෙහෙම කෙලින් වගේ තියෙන ඇවිදිනදී වඩ මේ අවස්ථාවේදී මේ ලොකේෂන් එක ගැන මොකද්ද කියන්න හිතෙන්නේ අවස්ථාවේ ඇත්තටම මට හිතෙන්නේ ඇත්තටම දිව්‍ය ලෝකයට ආවා වගේ එච්චරක ලස්සනයි මේ ක්ලයිමේට් එක ඇත්තටම oh my god wow
පරිසරයක් මං කියන්නේ අනිවාර්යෙන් එන්න ඕනේ තැනක් නේද? අනිවාර්යෙන් කොරියන් ඉන්න සෙට් එක එන්න ඕන තැනක් කන්වවල. ඉතින් ගයිස් ෆොටෝ ෂූට් තියගෙන එතන ෆොටෝ ගන්න කට්ටියත් තාම කන්ද නගින්න කට්ටිය කියලා කොමරද යනවා අපි ටික. නෙල්ලිගල වගේ නෙල්ලිගල තිබුණා. ඉටිපන් දන්නේද? ගයිස් මේ පනම්පතු වන්න ඉටිපන් දම් පත්තුද. ඊට කලින් මට සෙට් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. හරි මම දැක්කා. හරියට ගයිස් පාන් පත්තු කරලා. අන්න ගයිස් මරු බාණ්ඩයක් කියලා. ඒක නැග්ගනම් හරි ගිහිල්ලා. කුල්ලෙල්ලමු. චිකිචා එක වගේ අරන් යන්න තියෙන්නේ. හෙට ගහම කියන්නේ එනෝ ඉතින් ගයිස් අපි යන්න යන්නේ පන්සලට. ලස්සනයි මේක. අපි දන්නේ හරිද මොකක්ද වෙන්නේ කියලා. Okay. ආසිදා ආදනක් ආදන ගයිස් හරිද කණු ඔන්න ඔහොම දිගට තියෙනවා. ඔයාලට පේන්නේ නැහැ ඒක බලන්න. දැන් පස්සේ මම දැන් පෙනෙයි ඒක. දිගටම තියෙනවා ඒක. කියන්නේ මේකේ හිඳිලා තියෙන්නේ මුහුත තියෙන්නේ මේ හරිද? කලපුවක් වගේ ඒක හිඳිලා තියෙන්නේ. ඔයාට මේ සම්බන්ධයෙන් මොකද්ද කියන්න හිතෙන්නේ? සතුටුද මේ කන්ද නැගීම් සම්බන්ධයෙන්? පන්සල සුපිරියන්නේ. ලංකාවේ ඒ වගේ කියන්නේ අපි ඉතින් ලංකාවේ නේද? ලංකාවේ වගේ නෑ. ඒ වුණාට හොඳ ඒක වෙනම එක. කොහොමත් මෙහි තියෙන මහායාන සීන් එකනේ. මහායාන බුදුදහමින්ද මෙහි තියෙන ඒ වගේ අපි තේරවාදීන්ද අරම පන්සල අපි දිනනවා. මේ බුදු පිළිමත් ටික වෙනස්. කූඩුත් තින්නේ මේ වගේ. වා ලස්සන එක. ඔන්න බලන්න ගයිස් ලස්සන කූඩු ඇස්සේ. ලොකේෂන් වල පත්තේ. ඒ බේරෙන. මේ ගයිස් තියෙන සකුඩු තමයි අපි අර අටපට්ටම වගේ නේ. මේ එක හැටතල වල අපි අපිට හදන්න බෑ මාරි. රෙදි වලින් හදලා තින්නේ. ලස්සනයි. අපේ සෙට් එකේනවා. තඩි ගලක් උඩ තියෙනවා. මෙතන තියෙනනේ පත්මයක් ශීපත් පාර. නෙළුමක් වගේ එකක් තියලා ඒක කැටියමක් දාලා උඩට තව එකක් තියෙනවා. නෝක තමයි guys කොරියාවේ පන්සල්. නැති මෙතන තියෙනවා වාහන දාන පාක් එක. ඔතනින් දැන් අපි මේ උඩට ඊටත් එහා පාක් එක තිබ්බේ. නෑ එතන තමයි පාක් එක තියෙන. අර දුර වෙන්නේ. එතන පාක් එක. කියන්නේ මෙතන නෙවෙයි. අර එහා. ඔන්න ඔතන. එතන පාක් එක හොම ඇවිල්ලා. කොහෙන්ද දන ගහලා වදිනවා. ඒත් වදිනවා හරිනා. සාමාන්‍ය පොඩි නක් කියන බලන්න හොඳට දන්නක් ගහලා වදින්නේ.
ඒ නේ මෙතන මේ එක එකව තියෙනවා කාපට් එකම තියෙනවා මෙතන ඔය බලන්න ඉතින් ගයිස් මාර වැඩේ කියන්නේ හරිද මේ දැන් මොකද අපි වීඩියෝ එකක් හදන්න ගියා අපේ නෑ නෑ ඒගොල්ලෝ ගියා ගමන් ඔය කට්ටිය ඇවිත්නේ ඒ වගේ හදන්න ගියා වැඩේ කියන්නේ මම ෆෝන් එක තියලා තිබ්බට මේ ෆෝන් එක වැටුණා අනිත් පැත්තට කොහොමද ඊට පස්සේ කොහොම හරි මේ යාර දැන් කොරියන් එකෙක් ඉන්න කොරියන් එකෙක් වෙලා හෙල්ප් එකක් දුන්න වීඩියෝ එක බලමු දැන් වීඩියෝ මම දාන්නම් මේක අන්තිමට බලන්න ඔකේ තියෙන්නේ කතුයාය පීරමින් මදහස පාසනෙන් අපේන හින්න ඇතින් සඳපාන හැම්බුණාදෙන් මත සිත මාරුදේ තනියහන පාලුවෙන් කරකාර කොරියන් එකෙක් හිටියේ කොරියන් එක්කෙනා වීඩියෝ ගල්ලා දුන්නා නැත්නම් අපට ආවේ වීඩියෝ ෆෝන් එක වීඩියෝ නිසා කැමරා කරනවා වීඩියෝස් ගන්නවා ෆොටෝස් ගන්නවා ගන්න ෆොටෝස් ගන්නවා බ්ලොග් එකක් හදනවා දැන් බෙදා දෙන්නයි. ෆොටෝ මොකද වීඩියෝ එකක් වෙලා තින්නේ සමිදු අයියා යන්න බැයිද දැන් යන්න වීඩියෝකට කමක් නැතුව ඇති අපේ අර 820 මෙතුරු තියෙන්නේ බුදු පිළිම ඒ වගේ එකක්. ඒ වගේ මේ බඩ ගානක් තියෙනවා අර උඩ තියෙනවා බුදු පිළිම. අර තියෙන්නේ බුදු පිළිමයයි දේව රූප දෙකක් දුව තියෙන්නේ. තඩි චෛත්‍යයක් වගේ එකක් තියෙනවා එතන. අපේ චෛත්‍යය මේ වගේ තමයි මෙහි තියෙන්නේ. චෛත්‍යයට ඇද්ද උගරි මම හිතා. හරි මන්ද guys. නව අපට අවුනේ මේ සින්දුව මරු නේද 1 2 3 මේ මකරගේ බෝලයක්ද බිත්තරයක් තියෙන්නේ වාට හිතෙන්නේ මොකද්ද මකරගේ බෝලයක්ද බිත්තරයක්ද බෝල ගහනවා මකුරු දෙන්නේ බෝල ගහනවද ඒ කාලේ මකුරු බෝල ගහලා නේද මේ මකුරු බෝල ගහලා තින්නේ නැති විල තියෙන්නේ ගයිස් මේක හැරියද මම පානක් පත්තු කරා පාන හිටිපන්දෝ පාතනමක් කරා බලමු මේක හරියද ඊයේ රිප්ලයි වීඩියෝ නෑ පාටියක් දුන්නොත් ඉන්න බලන්න ඒක හරි ගිහිල්ලා කණ්ඩෝම කියලාම කණ්ඩ වෙන්නේ මත්තක සිහිවටන් නෑනේ අරින්ක කරන්නේ පිනෝකියෝ පිනෝකියෝ උසයි යන්න හොරේ ගයිස් බඩුව මොන හරි ගන්නවා මොකක්ද මේකද පුළුවන් චොන්නට ඒක තියෙන්නේ බරයි ඒක අටින් පොඩ්ඩක් හරි මොකක් හරි ඒත්තයි ඒක ලස්සනයි බගමුණ එහෙම බොක්ස් එක දාලා ගන්න පුළුවන් එකක් දන්න පන්සලට ආවා ඒ විදියට අපි පළවෙනි වතාවට අපි කොරියාවේ පන්සලකට ආවේ ඔයාලට මොකක්ද හිතෙන්නේ මේ සම්බන්ධයෙන් දවස ගැන අද දවස ඉවරයි ඊට වැඩද අද දවස් ඉවරයි ගයිස් ඉතින් අපි කිව්වත් වගේ දැන් අපේ නිවාඩු හෙට පොයේ විසක් එක
බලමු එහෙනම් guys මම කලින් ගිහුවා වගේ සප්පුඩුව බලමු එහෙනම් අපි යනවා අදට බ්ලොග් එක ඉවරයි මෙච්චර වෙලාවක් අපේ වීඩියෝ එක බැලුවට ඔයාලා thank you වෙන සෙට් වෙමු ඊළඟ වීඩියෝ එකෙන් bye bye